समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इद भिक्खवे भिक्खु सन्तं वा अज्जत्तं कामच्छन्दं अत्तिमे अज्जत्तं कामच्छन्दोति पजानाति असन्तं वा अज्जत्तं वा कामच्छन्दं नत्तिमे अज्जत्तं कामच्छन्दोति पजानाति හොඳයි වාසනාවන්ත සදහැවර පින්වතුනි මේ වස් කාලයයි මේ වස් කාලය පුරාවටම භික්ෂු ශාසනයේ වටිනා ප්‍රතිඵල ලබාගත හැකි කාලයක් මේ පොහොය දක්වාම පින්වතුන් මේ මාසෙට විවාහාර කරන්නේ චීවර මාසය කියලායි. චීවර මාසය කියලා කියන්නේ බෞද්ධ පින්වතුන්ට අවුරුද්දකට එක වතාවක් ලැබෙන මහා වාසනා කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තමයි අටමහා පින් වලින් පළවෙනි පින කරගන්න පුළුවන් කාලේ. එතකොට තාමත් පුළුවන් අපේ පින්වතුන්ට අපේ විහාරස්ථානයේ සිදු වෙලා ඉවර වුණත් පෝය වෙනකල් ඕනෑම විහාරස්ථානයකින් මේ කටින පින්කමට සම්බන්ධ වෙන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන් අපි අද වෙනතට වැඩිය වෙන මගක් අනුගමනය කරපු බව අපේ පින්වතුන්ට තේරෙන්න ඇති. වෙනද අපි අට්ඨාංග සීලය සමාදන් වෙලා භාවනා වැඩසටහන් පටන් ගන්නවා. අද ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා භාවනා වැඩසටහන පටන් ගත්තා. ආජීව අෂ්ටමක සීලය කියන්නේ ආර්යකාන්ත සීලයමයි. අට්ඨාංග සීලය කියන්නේ මුදන එකක්. ඇයි අපට භාවනා කරනකල් උදව් වෙන කාරණා ටිකක් වෙනම තියෙනවා එතන. මේ හයදොර සංවර කරගන්න වැඩපිළිවෙල ආදී. නමුත් මෙතන තියෙන්නේ ඒ ටිකම තමයි. මේක අපි ආයේ මුදන්න අවශ්‍ය කරන්නේ දිවිහිමියෙන් අපි ළඟ තියෙන්න ඕනේ ආභරණයක්. මේ ආර්යකාන්ත සීලය කියන්නේ. ඒක නිතින් අපට වැඩි විස්තර අවශ්‍ය කරන්නේ අපි කෙලින්ම අපේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙමු. පළමුවෙන්ම මම මතක් කරන්න ඕනේ අපේ පින්වතුන්ට අපි මීට මාස 3මාරකට ඉදිරියේදී අවසන් කළේ
වේදනානුපස්සනාව කියන භාවනාව ආරම්භ කරා ඉදිරියට ගෙනියන්න බැරි වුණා. වේදනානුපස්සනාව තමයි අපි දැන් ඉදිරියට නෙමෙයි වේදනානුපස්සනාව නෙමෙයි ධම්මානුපස්සනාව තමයි අපි කරගෙන ගියේ. ධම්මානුපස්සනාවයි අද ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. මාස 3මාරකට පස්සේ ටිකක් අමතක වෙලත් ඇති. ඒක හින්දා ධම්මානුපස්සනාව භාවනාව වඩන්නේ කෙසේද කියන එක බුදුරජාණන් වහන්සේ අපට සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායේ පෙන්නලා තියෙන විදිහ තමයි මාතෘකා රත්නයේ විදිහට සඳහන් කළේ. ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. එක කාරණාවක් මම විස්තර කරනවා. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේකෙන් පෙන්නන්නේ ධම්මානුපස්සනාව වඩන විදිහයි. ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං. මේ ශාසනයේ ධම්මානුපස්සනාව වහනා කරන යෝගාවචරයා විසින් තමාගේ සිතේ අජ්ජත්තං කාමච්ඡන්දං තමාගේ සිත තුල කාමච්ඡන්දයක් තියෙනවා නම් අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ සිතේ දැන් කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්නවා. මේක අපි විස්තර කරමු පස්සේ. ඊගාවට කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක පාන කරන්න ඕනේ. කාමච්ඡන්දයක් නැත්තම් ඒක ආන කරන්න ඕනේ. ඒ ආනපාන කරන විදිය තමයි මෙතන පෙන්වන්නේ. අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ ළඟ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගත්තා. කොහෙද තියෙන්නේ? සිත තුළ පහළ වෙලා තියෙනවා කියලා මේ තමන්ගේ සිතට ආපු අරමුණ ගැනයි අපේ සිත තුළ තියෙන අරමුණ ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඒකෙම ආන කරන්න ඕනේ කොටස අස්ස කරන්න ඕනේ කොටස මෙහෙම කියනවා බුදුරජාණන් වහන්සේ. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං මගේ සිතේ කාම අරමුණක් නැත්තම් නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ සිතේ කාම භෝගී අදහසක් නැහැ කියලා නුවණින් දැනගෙන ඉන්නට ඕනේ. ඒ දෙක තමයි ලෝකෝත්තර ධම්මානුපස්සනාව. එහෙනම් තව මේකේ ටිකක් දිගට තියෙනවා. ඒ ටිකත් කතා කරන්න ඕනේ. යතහච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පද්දෝ හෝති තංච පජානාති. තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් ඉපදිලා නැත්තම් ඒකත් මගේ සිතේ කාමච්ඡන්දයක් ඉපදිලා නැහැ කියලා දැනගන්න ඕනේ සිතෙන්. ඒ කියන්නේ පජානාති කියන්නේ නුවණින් දැනගන්නේ. එහෙම නැත්තම් ප්‍රඥාවෙන් දැනගන්නේ. යතහච උප්පන්නස්ස කාමච්ඡන්ද පහනාය හෝති තන්ත පජානාති. එහෙනම් ඒ ඉපදිච්ච කාම අරමුණ ඉපදුනේක පහනං හෝති තංච පජානාති. ප්‍රහාණය කිරීම විනාශ කිරීම සඳහා නුවණ මෙහෙයවන්නට ඕනේ. යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස අනුප්පාදෝ හෝති තංච
පජානාති. තවත් පැහැදිලි කරනවා මේ කාරණාව. කාමච්ඡන්දය ප්‍රහීන කරලා විනාශ කරපු බවත් තමන්ගේ සිතේ දැන් කාමච්ඡන්දයක් නැති බවත් නුවණින් දැක ගන්න ඕනේ. ඔක්කොම පින්වතුනි එක සැරේ වෙන්නේ. මෙතන කාරණා කිහිපයක් පෙන්නලා තියෙනවා. මං ආයෙ මුලට යනවා පින්වතුන්ට. දැන් අපි භාවනාවට වාඩි වෙනවනේ. වාඩි වුණාම අපි මෙතෙක් කල අසෘතවත් ප්‍රත්‍යඥේ කුට එන අරමුණු අපට එනවනේ. හය දොරෙන් කොහෙන් හරි එනවා. ඇහැ රහා වෙන්න පුළුවන්. කන රහා එන්න පුළුවන්. ඊගාට නාසිකාව දිව ශරීරය සහ මනස හරහා අරමුණක් එන්න පුළුවන් භාවනාවට වාඩි වුණාට. අරමුණක් එනකොට අරමුණක් තමන් ළඟ ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. දැනගන්නේ නුවණින්. අසෘතව ප්‍රත්‍යඥයාට බෑ මට අරමුණක් ඇවිල්ලා තියෙනවා කියලා තේරුම් ගන්න. එහෙම එකක් අසෘතව ප්‍රත්‍යඥයාට තේරෙන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා හය දොරෙන් දැන් මං අහුවෙලාද ඉන්නේ මේ ලෝකේට. එහෙම නැත්නම් මේ කාමයට අහුවෙලාද ඉන්නේ. කාමයට අහුවෙලා නම් කාමයට අහුවෙලා බව දන්නවා අපි. අරමුණක් තියෙනවා කාමභෝගී අරමුණක් තමන්ගේ හිත තුල. ඊගාට ආයේ ඒකේ අනිත් පැත්ත පෙන්නනවා. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්தோ අරමුණක් කාම අරමුණක් හය දොරහ රහාම ඇවිල්ලා නැත්තම් නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති. මගේ සිතේ හය දොරෙන්ම ලෝභ දේශ මොහ අරමුණු ඇවිල්ලා නැහැ කියලා දැනගන්නවා. ඉස්සරෝම කරන්න ඕනේ පින්වතුනි අපේ සිතේ ලෝභ දේශ මොහ අරමුණක් ආවද කියලා දැනගන්න එකයි ඇවිත් නැද්ද කියලා දැනගන්න එකයි භාවනාවට වාඩි වෙච්ච යෝගාවචරයට නුවණින් කරන්නට ඕනේ දෙයක් පින්වතුනි. එතකොට ආයදරෙම්ම එක සැරේ අරමුණු වෙන්නේ නැහැ. හයදොරෙන් එක දොරකින් තමයි අරමුණු වෙන්නේ පින්වත. එක දොරක් කරුණාම අනිත් දොරවල් පහම වැහිලා තියෙන්නේ. ඒක ධර්මතාවයක්. සිතට පුරවන්න පුළුවන් එක පැත්තකින් විතරයි අරමුණු ලෝකේ. හැම පැත්තෙම පුරවන්න බෑ. එක මොහොතකට එක පැත්තකින් විතරයි ඇහැ හරහා සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා නම් කන හරහා එන්නේ නැහැ පින්වතුනි. එහෙම එන්න බෑ. අපේ පින්වතුන් දන්නවා පුරවපු බෝතලයකට ආයෙත් තවත් පුරවන්න දෙයක් නැහැ. වතුරෙන් පිරුණාට පස්සේ බෝතලේ ඒ වතුර ටික අහක යන එක නේද වෙන්නේ? බෝතලේ ඇතුළට වක් කරන්න බෑ පින්වතුනි ආයේ. අන්න ඒ වගේ තමයි අරමුණක් ඇවිල්ලා තියෙනවා නම් අපි උදාහරණයක් විදිහට ගමු. ඇහැ හරහා අරමුණ ආවේ කියලා. ඇහැ හරහා අරමුණක් ඇවිල්ලා තියෙනවා නම් ආයේ අලුතෙන් කන හරහා එන්න බෑ පිරීලා තියෙන්නේ. ඇහැ හරහා ආපේක ඉවර වෙලා තමයි කන හරහා එන්න ඕනේ. දෙන්නෙකුට එක සැරේ ඇතුල් වෙන්න බෑ මේ ඉන්ද්‍රියන් වලට පින්වතුනි. අරමුණු දෙකකට එක සැරේ ඇතුල් වෙන්න බෑ. මේවා හරි වේගවත්. භාවනා කරනකොට තේරෙයි එක්ෂණික මරණ කියලා අපි කිව්වේ මරණානුසති භාවනාව කරන කාලේදී. ක්ෂණයෙන් ඇති වෙනකොටම නැති වෙනවා. නැති වුණාට පස්සේ තමයි රින්ගන්නේ. හැබැයි අපි හොඳට තේරුම් ගන්නට
උත්සාහ කරන්න ඕනේ අපේ ඔරලෝසුවේ වෙලාව ගැන එහෙම ගලපුවොත් අපිට මෙතන මේ වැඩේ කරගන්න බෑ. ඔරලෝසුවේ වෙලාව හිමින් යන්නේ. අපේ තප්පරේ කියන එක හිමින් යන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ එක්ෂණික මරණ එහෙම නැත්නම් මේ ලෝකේ අරමුණු ලෝකේ එක්ෂණයක් පමණයි පවතින්නේ. ආන්නේ පවතින වෙලාවට තව එකක් රින්ගන්න බෑ. ඒකයි මේ කාම අරමුණු එන දිය පහරවල් 6ක්ම තියෙනවා පින්වතුනි. අපි මේ භාවනා කරන වෙලාවට මේ දිය පහරවල් වලින් එකක්වත් ඇවිල්ලා නැත්තම් තමයි මෙතන අපි කියන තැන තියෙන්නේ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කරන්න පුළුවන්. බොහොම ගැඹුරුයි මෙතන. 6 දොරෙන්ම ඇවිල්ලා නැත්තම් කොහෙද ඉන්නේ? ලෝකෝත්තර සමාධියේ. ආනාපාන සති සමාධියේ ඉන්නේ. සමාධියේ එනකොට සමාධියේ ඉන්න කෙනෙකුට අරමුණක් ආවොත් අරමුණක් ආවා කියලා දන්නවා. සමාධිය නැති කෙනෙකුට අරමුණක් ආවත් එයා දන්නේ නෑ ආවා කියලා. ඒක විනාශ වෙලා ගියත් එයා දන්නේ නෑ ඒක විනාශ වෙලා ගියා කියලා. මේක මේ ක්ෂණික මරණ ෂණයෙන් චිත්තාවේගයක් පහළ වෙන හැටි තමා මේ පෙන්වන්නේ. මේ චිත්තාවේගයේ ෂණයෙන් පහළ වෙන්නේ ෂණයෙන්ම නැතිත් වෙනවා. ආවේගයක් මේක. මම කරන වැඩක් නෙමෙයි. ආවේගයක් කියන්නේ ලෝකේ ධර්මතාවයක්. සිතේ උනත් සිතේ නොඋනත් වෙන තැනක උනත් ආවේගයක් එනවා. ආවේගය ආසනින්ම විනාශ වෙලා යනවා. එළිය බලන්න වේගයෙන් සුළඟක් එනවා. සුළඟ නැති වෙලා යනවා. වේගයෙන් වර්ෂාවක් එනවා. වර්ෂාව නැති වෙලා යනවා. ඊගාවට එකපාරට වේගෙන් රසයක් එනවා. ඒ රසය නැති වෙලා යනවා. මේ හැම එකක්ම එහෙමයි පින්වතුනි. එතකොට භාවනා කරලා පුරුදු නැති කෙනාට කොහොමවත් බෑ මේ ආයදොරෙන් ලෝභ අරමුණක්, දේශ අරමුණක්, මෝහ අරමුණක් ආවා කියලා තේරුම් ගන්න බෑ. අපේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන්. එක දෙනකට වෙලා ලෝභ අරමුණු, දේශ අරමුණු, මෝහ අරමුණු එනකොට එක එක විනාශ කර කර ඉන්නකොට අරමුණු එන්නේ නැතුව යනවා පින්වතුනි. ඊට පස්සේ කරන වැඩක් ගැන තමයි මේ අද ධම්මානුපස්සනාව ගැන කියන්නේ. සමාධියක් නැති කෙනෙකුට මේක වඩන්න බෑ. ආනාපාන සති සමාධිය තියෙන කෙනෙකුට විතරයි මේක වඩන්න පුළුවන්. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ලෝභය හඳුරගෙන, දේශය හඳුරගෙන, මමායනය හඳුරගෙන අරමුණක් එනකොට අපට සිහියට එන්න ඕනේ අරමුණක් ආවා. හවුදෙන් කොයි දොරටුව හරහා ආවත් අරමුණක් ආවා. ආන්නේ අරමුණ ලෝකේ හදන අරමුණක් නම් ඒක ලෝකය නසන පැත්තට ගලපන්න ඕනි. ඒකයි මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ලෝකය හදන වැඩපිළිවෙල් තමාශනයක් පාසා එන්නේ අපේ හිතට. ලෝකේ නසන වැඩපිළිවෙල තමයි මේ ලෝකෝත්තර සමාධිය කියන්නේ, ආර්ය සමාධිය කියන්නේ.
ආර්ය සමාධියේ ඉන්න කෙනාට තමයි සමාධිය කැඩෙනවා නම් තේරෙන්නේ. සමාධියක් නැති කෙනාට තේරෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් මේ සමාධියක් තියෙන සමාධියක් හදාගත්ත කෙනාටයි ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන තැන ක්‍රියාත්මක කරන්න පුළුවන්. හුඟක් කල්යන කල් අපි අපේ පින්වතුන්ට සමාධියක් ලැබෙන කල්ම අපි මේ ධම්මානුපස්සනාව හඳුන්වලා දුන්නේ නැහැ. සමාධිය ලැබුණාට පස්සේ තමයි ධම්මානුපස්සනාව අපි හඳුන්වලා දුන්නේ. හඳුන්ලා දීලත් වැඩි කාලයක් අපිට කරන්න හම්බුනේ නැහැ. වාර 2ක් 3ක් විතර තමයි කරන්න හම්බුනේ. ඒක නිසා අපිට මේක හුඟක් විස්තර කරගන්න තියෙනවා පින්වතුනි. මෙතන බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වට හිත ගැන සමීක්ෂණයක් ගැනයි මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ. සිතට අරමුණු ලෝකයක් එන එකයි කාමච්ඡන්දය කියන්නේ. කාමච්ඡන්දය කියන්නේ කාම කියන්නේ අපි මේ ලෝකයේ සකස් කරන්නට තියෙන කැමැත්ත හය දොර හරහා අරමුණු ලෝකේ වඩා වර්ධනය කරගන්නට තියෙන කැමැත්ත මේක හය දොර හරහා තමයි මේ කැමැත්ත එන්නේ. එතකොට එහෙම කැමැත්තක් තියෙනවා නම් අරමුණක් ඇවිල්ලා තියෙන්න ඕනේ පින්වතුනි. අරමුණක් ආවොත් ඒක වැරදි කියලා නුවණින් දැනගන්න ඕනේ. සමාධියේ කැඩෙන වැඩපිළිවෙලක් තමා අරමුණු ලෝකයේ අපේ හිතේ තියෙනවා කියන්නේ. අරමුණු ලෝකයේ තියෙනවා කියලා දන්නවනම් ආන්න ඒක ප්‍රහාණය කරන්න කියලායි මේ කියන්නේ. ඒකයි මේ කියන්නේ හරි පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. අපි වරද්ද ගන්න නැතුව තේරුම් ගන්න ඕනේ. ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ භාවනා කරන යෝගාවචරය තුල සිත තුල සන්තං වා ආජ්ජත්තං කාමච්ඡන්දං කාමභෝගී අරමුණක් ඇවිල්ලා තියෙනවා නම් Taman කැමති එකක් ඇවිල්ලා තියෙනවා නම් හෝ අකමැති එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒක තමයි කාමච්ඡන්දය කිව්වේ. කාමච්ඡන්ද කියන වචනයත් අපි බලන්න ඕනේ. ගැඹුරුයි. කාම කියන්නේ කැමැති දේ. ඡන්දය කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා. කැමැති දෙයට කැමැත්තෙන් බැඳෙන එක කාමච්ඡන්දය. අකමැති දෙයට අකමැත්තෙන් බැඳෙන එකත් කාමච්ඡන්දෙමයි. පැහැදිලි නේද? එහෙනම් කැමැති දෙයට කැමැත්තෙන් බැඳෙන එකත් කාමච්ඡන්දේ. අකමැති අරමුණක් ඇවිල්ලා තියෙනවා නම් දේශ අරමුණක් ඇවිල්ලා තියෙනවා නම් ඒකට අකමැත්තෙන් බැඳෙන එකත් කාමච්ඡන්දේම තමයි. එතකොට තමන්ගේ සිත බලන්නට පුළුවන් නුවණක් තියෙන හදාගත්ත කෙනාටයි ධම්මානුපස්සනාව. අපි සිත බලන්නට මේ කැඩපත දිහා බලනකොට උදාහරණයක් කිව්වොත් කැඩපත දිහා බලාගෙන ඉන්නකොට කැඩපතට රූපයක් වැටෙනවා. එතකොට ඒ රූපය කැඩපත කියන සිත කියන කැඩපතට වැටිලා තියෙනවා කියලා දකින්න දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒකයි මේ අත්තිමේ කාමච්ඡන්දං කාමච්ඡන්දෝති පජානාති කියලා කියන්නේ. මගේ සිත තුළ ඇහෙන් ලැබෙන රූපයක් හෝ කන හරහා ලැබෙන රූපයක් හෝ නාසිකාව හරහා ලැබෙන රූපයක් හෝ දිව හරහා ලැබෙන රූපයක් හෝ ශරීරය හරහා ලැබෙන රූපයක් හෝ
මනස හරහා ලැබෙන රූපයක් හෝ වැටිලා තියෙනවා නම් මේ සිත කියන කැඩපතට ඒක පේනවා. එහෙම රූපයක් වැටිලා නැත්තම් නෑ කියලත් ඒක පේනවා. ඇහැට නෙමෙයි පේන්නේ නුවණට. ඒකට කියනවා ප්‍රඥාව කියලා. එහෙනම් මේ තැන අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තව මොහොතකින් භාවනාවට වාඩි වෙනකොට එහෙම තේරුම් අරන් කළ යුතු දෙයක් තමයි මේ ධම්මානුපස්සනාව කියන නිවන් මඟ. ඒ ටික තේරුම් ගත්තට පස්සේ සිත කැඩපතක් කියලා හිතන්න. මේ සිතට වැටෙනකොට කැඩපතට වැටෙනවා වගේ පේනවා. මොන ඉන්ද්‍රිය හරහා හෝ ආයතනයක් හැදෙන බව, රූපයක් හැදෙන බව එයාට දැනෙනවා. දැනෙන්නේ ප්‍රඥාවට. එතකොට මේක සසරට අහුවෙන වැරදි වැඩක් කියලා අපි තේරුම් අරන් තියෙන නිසා ඇවිල්ලා තියෙන අරමුණට ඊගාවට කරන්න තියෙන වැඩක් අපට. අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති. දැන් සිත කියන කැඩපතට මේ අරමුණ කියන රූපේ වැටිලා තියෙන්නේ. එහෙනම් වැටිලා තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒක අයින් කරන්නයි තියෙන්නේ. භාවනා කරන කෙනා තමයි මේක දන්නේ. සිත කියන කැඩපතට රූපයක් වැටිලා තියෙනවද නැද්ද කියලා. හොඳයි. ප්‍රඥාවෙන් බලනකොට, නුවණින් බලනකොට සිත කියන කැඩපත හිස් රූපයක් වැඩිලා නැහැ කියලා දැනගන්න ඕනේ. එහෙනම් රූපයක් වැටිලා නැත්තම් යතාත අනුප්පන්නස්ස කාමච්ඡන්தோ උපාදෝ හෝති තංච පජානාති. කාමච්ඡන්දයක් මගේ හිත කියන කැඩපතට එහෙම රූපයක් වැටිලා නැහැ කියලා දැනගන්නවා. වැටිලා නම් වැටිලා කියලා දැනගන්නවා. වැටිලා නැත්තම් වැටිලා නැහැ කියලා දැනගන්නවා. දැනගෙන කරන්න දෙයක්ත් තියෙනවා පිංගුතුනි. දැනගෙන විතරක් බෑ. යතාච uppannassa කාමච්ඡන්දස පහානං හෝති තංච පජානාති. සිතට අරමුණක් ඇවිල්ලා හැම තියෙනවා නම් වහාම ප්‍රහාණය කරන්න ඕනේ, පාන කරන්න ඕනේ, පස්ස කරන්න ඕනේ. භාවිතා නොකරන්නට ඕනේ රූපය. ඊගාවට යතාච පහේනස්ස කාමච්ඡන්දස්ස අනුපාදෝ හෝති තංච පජානාති. නැවතත් ඒ සිත කියන කැඩපතට අරමුණක් වැටිලා නැත්තම් වැටුනේ නැති තැන ඉන්න ඕනේ. අරමුණු නැති ලෝකේ ඉන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ වචනයක් කිව්වා. අරමුණු නැති ලෝකේ ඉන්න තැනට සවිතක්ක සවිචාර කියලා. මතක ඇති. නිවන නිවිලා සිත. රූප වැටිලා නැහැ. රූප වැටිලා නැති හින්දා තමා සිත නිවිලා තියෙන්නේ. සිත නිවෙන තැන තමයි නිවන කියන්නේ. බුදුරජාණන් වහන්සේ හොඳට තේරුම් ගන්න ඕනේ. සිත සකස් වෙලා නම් එතන නිවන නෑ. සිත සකස් වෙලා කියලා දැනගෙන ඒ සිත සකස් වෙච්ච එක නුවණින් අතහැරලා දාන්න ඕනේ. අරමුණු ලෝකේ අතහරින එක තමයි කාමච්ඡන්දය අතහරිනවා කියන්නේ. දැන් පළවෙනි ඡේදය
ටිකක් තේරිලා ඇති අපට. එහෙනම් අපි මේවා එදා කළා ආයෙත් අලුත් කරගෙන ආරම්භ කරන්න මහන්සි ගන්න ඕනේ. දැන් මේක මම මේ නැවත නැවතත් මතක් කළාට අපේ හිතේ පහළ වෙන එකක් හින්දා අපට තේරෙන්නේ නැති වෙයි සමහර වෙලාවට අරමුණක් ආවා කියලාවත් දන්නේ නැති වෙයි. අරමුණට ඇලුනා කියලාවත් දන්නේ නැති වෙයි. ආවා කියලා දන්නේ නැති වුණාම අරමුණට ඇලුනා කියලා දන්නේ නැති වෙනවා. එහෙම දන්නේ නැත්තේ ඇයි? යෝනිසෝ මනසිකාරය නැති හින්දා. සිහිය තියෙන්න ඕනේ හොඳට. මේ සිත කියන කැඩපතට රූපයක් වැටුණාද නැද්ද කියලා හොඳට සිහියෙන් බලාගෙන ඉන්න ඕනේ. වැටුණා නම් වහාම ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න කුමක්ද කළ යුත්තේ? අනිච්ච මෙනෙහි කරනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ නිච්ච මෙනෙහි කරන්න රූපය තියෙනවා කියලා. මෙනෙහි කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. චිත්තාවේගයක් ආව චිත්තාවේගය යන්න ගියා. මේන් අනිච්චයි. අපේ භාෂාවෙන් මම මේ කියන්නේ. අනිච්ච තේරුම් ගන්න විදිය. චිත්තාවේගයක් සකස් වෙනවා. චිත්තාවේගය යන්න යන. එහෙනම් සකස් වෙච්ච බවක් දැනගන්න ඕනේ. යන්න ගියා නම් යන්න ගිය බවක් දැනගන්න ඕනේ නේ. යන්න ගිය බව දැනගන්නේ කුමක් දැනගත්තාමද? පවතින්නේ නැති බව දැනගත්තාම වේගයක් සකස් වෙනකොටම වේගය නැති වෙනවා. පින්වත මම මේ දේශනා කරනකොට මේ වචන පින්වතුන්ගේ කන්සිදුරේ වැටෙනවා නැති වෙනවා. වැටෙනවා නැති වෙනවා. එහෙම තමයි මේක වෙන්නේ. එතකොට වැටිලා තියෙනවා වාගේ අපට දැනෙන්න පුළුවන්. වැටිලා තියෙනවා වාගේ දැනුනොත් නිච්ච නෑ අනිච්ච නෑ නිච්චයි කියලායි අපි අරන් තියෙන්නේ. ආන් වැරදිච්ච තැන. මේ අනිච්චමයි පින්වතුනි මෙතන පෙන්නන්නේ මේ යතහාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පද්දෝ හෝති තංච පජානාති කියන්නේ මම වැටිලා තියෙනවා කියලා දැක්කා. දකින්නකොට වැටුණට තියෙන්නේ ආවේගය විනාශ වෙනවා කියලා දැනගන්න එක තමයි අනිච්ච කියලා කියන්නේ. අපිට පුරුදු වෙලා තියෙන්නේ නිච්චයි කියලා අරගෙනයි අනිච්චයි කියලා භාවිතා කරලා පුරුදු නෑ. එක්ෂණයෙන් වැටෙනකොටම මේ රූපය නිච්චයි කියලා බාර ගන්න තමයි බලාගෙන ඉන්නේ. බාර නොගෙන ඉන්න එක තමයි දක්ෂයා විසින් කළ යුත්තේ. බාර නොගෙන ඉන්න නිකම් බෑ. බාර ගන්න නතර වෙච්ච දෙයක් නෑ කියලා දැනගෙන ඉන්නත් ඕනේ. දැනගෙන ඉන්න කෙනාට තමයි අනිච්ච මතක් වෙන්නේ. බාර නොගෙන ඉන්න ඕනේ කියලා සිහියේ තියෙන කෙනා දන්නවා. ඇල්ලුවොත් විසයි අතහැරියොත් සැපයි. ඇල්ලුවොත් විසයි අතහැරියොත් සැපයි. එහෙනම් අල්ලන එක සහ අතහරින එක මේකට වෙලාවක් නැහැ. එළියෙන් කාටවත් කරන්නත් බෑ. කම්මට්ටානාචාර්යවරයාට කරලා දෙන්නත් බෑ මේක. අම්මට තාත්තට සහෝදර සහෝදරියට කරලා දෙන්නත් බෑ මේ වැඩේ. තමන්ම කරගන්න ඕනේ වැඩක් සිහියෙන් ඉඳලා මේක දැනෙන්න ඕනේ තමන්ට. මේකට කෑදර වුණොත් තියනවා කියලා ගත්ත ගමන් කෑදර වෙනවා. ඒක තමයි කාමච්ඡන්දයට අහු වුණා කියන්නේ. සිතට වැටෙනකොටම නැති වෙන බව දැන ගන්නකොට තමයි
චිත්තාවේගය මේක ආවේගයක්. මේ සිත පිරිසිදු තැන තිබිලා අපිරිසිදු වෙන්න වේගයක් හැදුනා. ඒ වේගය තමයි කාමච්ඡන්දේ. වැටෙන රූපය හොඳයි සුබයි තියෙනවා කියලා ඉන්නවා කියලා ගන්න එක පින්වතුනි. මෙතන ෂණයෙන් වෙන්නේ ෂණයෙන්ම නැති වෙන බව ඇතුළෙන්ම දැක්කොත් එයාට ආයි කරන්න දෙයක් නැහැ නොකර ඉන්නයි තියෙන්නේ. නොකර ඉන්න තැන තමයි නිවන. කරන තැන තමයි සසර. පින්වත අපට කරන්නද ලේසි නොකර ඉන්නද ලේසි?